welcome to my YouTube channel. හකුරු වලින් මෙච්චර රස අතුරු පස්සක් ඔයගොල්ලෝ මීට කලින් කාලා තියෙනවද? අද අපි හදන්න යන්නේ ලේසියෙන් අමුද්‍රව්‍ය 3කින් අපිට හදා ගන්න පුළුවන් රසම රස හකුරු පොඩිමක්. අපි බලමු මොනවද ඕන කරන්නේ කියලා. උකු පොල් කිරි, ජෙලටින්, හකුරු. මේක නම් ඔප්ෂනල්. ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. වැනිලා එසන්ස්. අපි මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට අපේ හකුරු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක හොඳට රත් කරගන්නවා. මෙන්න මේ වගේ තද දුඹුරු පාට වෙනකම්. දැන් ඒක හොඳට රත් වුණාට පස්සේ අපේ උකු පොල් කිරි ටික අපි ඒකට එකතු කරගන්නවා. පොල් කිරි ටික එකතු කරගත්තට පස්සේ අපේ රත් කරගත්ත හකුරු ටික ගල් වෙනවා. ඒ වුණාට බය වෙන්න එපා. ඒක ටක් ගාලා ආයේ දිය වෙනවා. ලුණු ස්වල්පයකුත් එකතු කරගන්නවා දැන්. දැන් මද රසන වතුර ටිකකට අපේ ජෙලටින් ටික එකතු කරලා ඒ ටික හොඳින් හැඳි ගාලා අපේ හකුරු පුඩින් එකට එකතු කරනවා. විනිවිද පේන බෝල් එකක් අරගෙන අපේ හදාගත්ත හකුරු පුඩින් එක අපි ඒකට දැන් එකතු කරගන්නවා. මේ විදිහට බෝල් එකකට දාගත්ත අපේ හකුරු පුඩින් එක අපි ෆොයිල් එකෙන් වහලා රැයක් ෆ්‍රිජ් එකේ තියනවා. ඊළඟ දවසේ උදේ අපි ෆ්‍රිජ් එකෙන් එළියට ගන්නකොට මෙන්න මේ විදිහට තමයි අපේ හදාගත්ත හකුරු පුඩින් එක තියෙන්නේ. ඔයාලට පේනවද අපි මේක ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තට පස්සේ ලස්සන්ට ලේයර්ස් දෙකක් විදියට අපේ පුඩින් එක හැදිලා තියෙනවා. මේක හරිම රස පුඩින් එකක්. ඕගොල්ලොත් හදලා බලලා මට කමෙන්ට් කරන්න රහයිද කියලා. Thanks for watching.